හෙලෝ ළමයි මං අද ඔයාලට අරන් ආවේ ඩොජි එකේ ගත්ත පොඩි ෂෝට් එන්ට්‍රි එකක් ගැන. මම ඉස්සෙල්ලාම ඩොජි එකේ ෂෝට් එන්ට්‍රි එක ගැන කියන්න පටන් ගන්න කලින් BTC එකට යන්න. BTC එකේ තිබ්බා හෙඩ් ඇන්ඩ් ෂෝල්ඩර් පැටර්න් එක ඇවිල්ලා. ඒ නිසා මං හිතුවා අද මාකට් එක බොහෝ විට ඩවුන් වෙයි කියලා. කීතු වගේ මේ දේ වුණා. ඊයේ රෑ මාකට් එක ඩවුන් වෙලා මේ අද උදේ ඉඳන් ආයේ මාකට් එක පොඩ්ඩක් අප් වෙලා හරියටම හවස 3:00 වගේ ඉඳන් ලොකු මේ මාකට් එක 87ට මේ බ්‍රේක් අවුට් වෙලා තියෙනවා. ඔයාලට මෙතන බලන්න පුළුවන් හෙඩ් ඇන්ඩ් ෂෝල්ඩර් තියෙනවා පැටර්න් එක. මම මේකට දාලා තියෙන 2 hour chart එක BTC වල මේ බලන්න පුළුවන් මේ මෙතන හෙඩ් ඇන්ඩ් ෂෝල්ඩර් පැටර්න් එක තියෙනවා. මම මේකෙන් මේ කියන්නේ BTC ඇනලයිස් එක කරලා තමයි ඩොජි එකේ එන්ට්‍රි එක ගත්තේ. මොකද BTC එකත් එක්ක කම්පෙයාර් වෙනවා මේ ඩොජි එකේ මාකට් එක. ඔයාලට මෙතන බලන්න පුළුවන් මාකට් එක හෙඩ් ඇන්ඩ් ෂෝල්ඩර් එකක් ඇවිල්ලා ඊට පස්සේ මාකට් එක පොඩි පෝස් එකක් ඇවිල්ලා තිනවා සයිඩ් එකට. ඊට පස්සේ මාකට් එක එතනින් පස්සේ පහළ ඩ්‍රොප් වෙලා තියෙනවා. සාමාන්‍ය හෙඩ් ඇන්ඩ් ෂෝල්ඩර් පැටර්න් එකේ පහළ ඩ්‍රොප් වුණාට පස්සේ ටික ඊට සාමාන්‍ය දවසක් විතර ගියාට පස්සේ ආය මාකට් එක තිබ්බ ලෙවල් එකට මෙනවා. මේ මාකට් එක තිබ්බ ලෙවල් එකට මෙලා ලික්විඩේෂන් තියෙනවා නම් ඒව අරගෙන තමයි ආය ලොකු මූවමන්ට් එකක් පහළට ගන්න. ඒ හින්දා හෙඩ් ඇන්ඩ් ෂෝල්ඩර් පැටර්න් වල මේ ඔයාලා ට්‍රේඩ් කරනවා නම් පොඩ්ඩක් ඒ ගැන අවධානයෙන් ඉන්න. පුළුවන් නම් හෙඩ් ඇන්ඩ් ෂෝල්ඩර් පැටර්න් එක කලින් අඳුරගත්තොත් මෙන්න මේ හරිය එන්ට්‍රියෙන් වගේ ඔයාලා එන්ට්‍රි අරගන්න. එතකොට ඔයාලට ටික ගැටලුවක් වෙන්නේ නැහැ. හරි අපි එනම් ඩොජි එකට යමු. ඩොජි එකේ මෙතන තියෙනවා 2 hour chart එක. මම නම් ඒකේ ගත්තේ triangle pattern එක. මෙතන බලන්න තියෙනවා triangle pattern එක. මෙන්න මේ triangle pattern එකක් තිබ්බා. මාකට් එක ගොඩක් ඩ්‍රොප් වෙලා තියෙනවා. ඒ වගේම ලොකු bearish candlestick එකක් තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඒ නිසා මම කොහොමද short entry එක තමයි ගත්තේ. මෙතන bearish triangle pattern එකක් ආවේ මට. මම ඒ හින්දා ඒකට entry එක ගත්තා. මම entry එක ගත්තේ මෙන්න මෙතනින් හරියට. මෙන්න මෙතනින් අරන් තියෙන්නේ. 0.138.5න් අරන් තියෙන්නේ. මෙන්න මේ වගේ ලෙවල් එකකින් තමයි අරන් තියෙන්නේ entry එක. මොකද මම දැන් හිතුවා මේකත් එක්කම මාකට් එක දැන් BTC down වෙන හින්දා අනිවාර්යෙන් ඩොජි එකත් down වෙනවා කියලා. මම ඔයාලට වෙනම ට්‍රේඩ් එකේ වීඩියෝ එකක් දාන්නම් මේකේ වීඩියෝ එකත් එක්කම. මම ගත්තේ පොඩි ෂෝට් එන්ට්‍රි එකක් අරගත්තේ. ඒකට දැම්මේ මම ඩොලර් මම ඒකට ඩොලර් 5ක් දැම්මා. ඩොලර් 5ක් දාන්න හේතුව ඩොලර් 2ක් දාලා ඒකේ එන ප්‍රොෆිට් එක මදි. මොකද ෂෝට් එන්ට්‍රි එකට මම ස්කැල්ප් ට්‍රේඩ් එකක් ගත්තේ. ඒ නිසා මම ඒකට ඩොලර් 5ක් දැම්මා. මම ලොන්ග් ටර්ම් ට්‍රේඩ් වලට නම් ඩොලර් 2 දානවා. ඩොලර් 5ක් දැම්මේ අර හේතුව හින්දා. මම ඔයාලට ඒක වීඩියෝ එකක් දාන්නම් ඔයාලට බලන්න. එහෙනම් හරි කට්ටියම සුබ දවසක්. තව මේ වගේ වීඩියෝ බලන්න ඕන නම් මම සබ්ස්ක්‍රයිබ් කරලා මොකක් හරි ගැටලුවක් තිබ්බනම් පහලින් කමෙන්ට් දාන්න. මම ඕන එක රිප්ලයි කරනවා. මගේ ෆෝන් නම්බර් එක තියෙනවා. ඒකට WhatsApp message එකක් දාන්න. මොකක් හරි ට්‍රේඩින් වල ගැටලුවක් තියෙනවා නම් මම අනිවාර්යෙන් කියලා දෙනවා. හරි එහෙනම් කට්ටියම සුබ දවසක්.